හායි අද මම ට්‍රයි කරන්නේ මෙන්න මේ කොරියන් ස්නැක්ස් ටික. මේ තියෙන වැනිලා වේෆර්ස් එක. මේක ෆ්‍රෙෂ් බෙරි කේක් එක. මේ හෙලෝ පැන්ඩා චොක්ලට් ෆිල්ඩ් බිස්කට් එක. මේ පොටෑටෝ ටී එක. මේ නෙස්කැෆේ ඉන්ස්ටන්ට් කොෆි. මේ තියෙන්නේ චප්පගෙත්ති නූඩල්ස් එක. මේ තියෙන්නේ චොක්ලට් චීස් කේක්. ඕකේ වගේ එකක්. මේ තියෙන්නේ අයිස් කොෆි එක. මේ තියෙන තව වේෆර්ස් එක. මේක ෆේස් මාස්ක් එක. කම්චා අල එක. මේ කොපි කටොෆි එක. මුලින්ම try කරන්න චොක්ලට් චීස් කේක් එක. කැඩුවම නම් උඩින් ලේයර් එකක් වගේ තියෙන අයිසින් ලේයර් එකක් වගේ. රස නම් සෙට් නැහැ. රට ඉඳි කේක් එකක් කනවා වගේ. ඊළඟට try කරන්නේ ෆ්‍රෙෂ් බෙරි කේක් එක. මේක සුවඳ නම් මාරයි. ස්ට්‍රෝබෙරි ජෑම් එකක් වගේ සුවඳයි. ඒ වගේම මාරම රසයි. හරිම ෆ්‍රෙෂ් රසක් එන්නේ. වේලිලත් නැහැ. හරිම මොයිස්ට් කේක් එකක්. ඊළඟට try කරන්නේ මේ හෙලෝ පැන්ඩා චොක්ලට් ෆිල්ඩ් බිස්කට් එක. මේක නම් ගොඩක් අය දන්නවා. මේ කොරියන් එකක් නෙමෙයි මේක. ගොඩක් තැන්වල තියෙනවා. හරිම ලස්සන බිස්කට් ටිකක්. මට වෙනදට පුරුදු රස නම් නෙමෙයි මේක තිබුණේ. ෆේක් එකක්ද මන්දා. ෂේප් අවුලක් නෑ. චොකලට් ෆිල්ඩ් වෙලා තියෙන එක තමයි ආසම. ඊළඟට මම ආසාවෙන් හිටියේ මෙන්න මේ බිබින්ගුක්සු නූඩල්ස් බිබින්යොන් එක try කරන්න. මේ ක්ෂණික විදියට හදන මේගොල්ලන්ගේ කෝල්ඩ් නූඩල්ස් එකක් සීතල විදියට තමයි කන්නේ. මේක රත් කරලා ඊට පස්සේ ඇල් වතුරෙන් හොදලා සෝස් පැකට් එක දාලා තමයි කන්න තියෙන්නේ. සෝස් පැකට් එකේ ඉන්නේ ගොචුජාන් වල සුවඳ. ඔයගොල්ලෝ දන්නවා නම් දන්නවා. ගොචුජාන් කියන්නේ කොරියන් චිලි පේස්ට් එක. මේක දාලා හොඳට කලවම් කරන්න ඕනේ. රස නම් පොඩ්ඩක්වත් හරියන්නේ නැහැ මට. අමුතුම රසයි. මම භාගයක් කාලේ විසික් කරා. ඔය හොඳයි කියන්නේ බොරුවට.